ගෙදර එහා පැත්තේ කඩුල්ලෙන් පැනලා අපි දුවලා ගියා පැල්මඩුල්ලට. ගියාට පස්සේ තමයි දැක්කේ මේ රේන් ඇසිඩ් තියෙන වෙහිකල් එක. ඉතින් ඔයාලා තාම දන්නේ නැතුව ඇති මේ වෙහිකල් එක කොහොමද රේන් ඇසිඩ් ඇති වෙන්නේ කියලා. පච කෑවට ඔය රෙද්දවල් මම දන්නේත් නැහැ. මම දන්නේ එකම දේ ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් මම දන්නේ ඔන්න ඔච්චරයි. මේ වගේ ලෙලි පට්ටන් එන්න වෙහිකල් එක කට් කරලා කොහොම හරි බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එක කර දෙන්න try කරනවා මේ වගේ උලලා. දැනටමත් ඉතින් මේ වෙහිකල් එක මිරර් ක්වොලිටි වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ලොකුවට ෆේඩ් වෙච්ච වෙහිකල් එකකුත් නෙමෙයි මේක. මොකක් වෙලාද දන්නේ නැහැ කස්ටමර්ස්ලාට. ඉතින් මේ normal ෆේඩ් වෙච්ච වාහන මොකට පොලිෂ් කරනවද දන්නේ නැහැ. පාරේ දුවන වාහනේ දූවිල්ලත් වදිනවනේ තේරුමක් නැහැනේ කියන උන්ට මෙන්න මේගේ අවුට්ලුක් එකක් අරන් තමයි පෙන්නන්න ඕනේ දෙකක් දීලා. ඉතින් අපි නම් දකින්න හැමදාම මේ වගේ අවුට්ලුක් එකක් අපි අරන් දුන්නාට පස්සේ කස්ටමර්ගේ මූණේ තියෙන ආදරණීය හිනාව. ඉතින් හැම කොල්ලෙම ගේමක් ගාලා ගන්න වාහනේ මෙහෙම ෂයින් වුණාම ඉතින් කොච්චර සතුටුයක්ද. අපිට නම් ඉතින් ටිකක් රෑ වුණා. හැබැයි වාහනේට නම් එළි වුණා. එනම් පරිස්සමට ඉන්න.